Hello අයිබෝවන් මම එස්.එම්. ශාමිල් ආයතන ප්‍රධානී ගල්ෆ් ගේට් මෑන් පවර්. අද මම මේ විශේෂ වීඩියෝ එකකට එක්ක සම්බන්ධ වෙන්නේ සුබ ආරංචියක් එක්ක. ඒ ආරංචිය තමයි ඔයාලා හැමෝම දන්නවා ඉතුරු ගිය අවුරුදු දෙක බලුවොත් රොමේනියා කියන රටට යුරෝප් ෂෙන්ගන් ගොඩාක් අපේ ලංකා මිනිස්සු ස්ට්‍රගල් වුණා වීසා එක ලබා ගන්න. ඉතින් ඒ අමාරු කාලේ පහු කරලා අපේ සියලුම දෙනා දැන් හොඳ කාලයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ගල්ෆ් ගේට් ආයතනොත් සුබ ආරංචියක් තියෙනවා. ඒකත් එක්ක තමයි මම මේ වීඩියෝ එක සම්බන්ධ වෙන්නේ. අපි සෑහෙන කාලයකට පසුව එනම් අද දින වීසා බලපත්‍ර 57ක් අපි මේ එම්බසි එකෙන් අපිට ලබා ගන්න සමත් වුණා. ඉතින් අපි ඒක ලොකු ඇචීව්මන්ට් එකකට තමයි අපි ආයතනයක් වශයෙන් ගන්නෙ. ඔයාලා දන්නවා ගොඩක් කටේ කල්පනා ඇති කොහොමද වීසා 57ක් කලෙක්ට් කරන්න එකපාර කියලා. ඉතින් ඒවට හේතු ගොඩක් තියෙනවා. අපි ආයතනයක් වශයෙන් ගිය අවුරුදු 7ක කාලය තුළ රොමේනියාව සඳහා අපේ ලාංකිකයන් විශාල ප්‍රමාණයක රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා. 2000කට ආසන්න පිරිසක් අපේ ආයතනයෙන් රොමේනියාව සඳහා පිටත් කරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් තමයි අද අපේ ශ්‍රී ලාංකිකයින්ට අපිට තියෙන ongoing clients. අපි කියන්නේ අපි අවුරුදු ගාණක් පුරාවට කරන කම්පනීස් වලින් අපිට හැම මාසෙම වගේ අපිට ජොබ් ඩිමාන්ඩ්ස් එනවා. ඒ වගේම අපි විශ්වාස කරලා රොමේනියාවට යන අපේම ශ්‍රී ලාංකිකයින් තමන්ගේ යාළුවන්ට තමන්ගේ පවුලේ කට්ටියට කියනවා මම ආවේ ගල්ෆ් ගේට් ආයතනයෙන් යන රොමේනියාවට ඕන නම් මේ වගේ රොමේනියාවේ සහ අපේ ශ්‍රී ලාංකිකයන් අපි ගමන තිබු විශ්වාසය තමයි අද දින අපි වීසා 57ක් අනි ලොකු වීසා ප්‍රමාණයක් අපිට සාර්ථකව ලබා ගන්න හැකි වුණේ. ඉතින් මම ආරාධනා කරනවා ශ්‍රී ලාංකිකයින්ට ඔයා රොමේනියාවේ යන්න බලාපොරොත්තුෙන් හිටියා නම් සම්බන්ධ වෙන ගල්ෆ් ගේට් ආයතනයත් එක්ක දැන් අපි අමාරු කාලේ පහු කරලා ඉවරයි. ඉදිරියට එන්නේ හොඳ කාලයක්. යුරෝප් ෂෙන්ගන් රටකට යනවා නම් තියෙන ලේසිම රට. ඒ වගේම කෙටි කාලයකින් යන්න පුළුවන් රට බවට රොමේනියා පත් වෙලා ඉවරයි. ඉතින් අපි අවුරුදු 7ක එක්ස්පීරියන්ස් එකක් මම කතා කරන ආයතන ප්‍රධාන වශයෙන් මම ආරාධනා කරනවා ශ්‍රී ලාංකිකයන්ට මේ පාස්වරක් දුරකථනක් වල කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන හම්බෙන්න. අපිට දැන් ජොබ් ඩිමාන්ඩ්ස් වලටත් 400 අධි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් ඇවිල්ලා ඉක්මන් කරන්න සම්බන්ධ වෙන්න ගල්ෆ් ගේට් ආයතනයේ වශයෙන් අපි සදී පැහැදිලි වෙනවා ශ්‍රී ලාංකිකයන්ට උදව් කරන්න. Thank you very much.